බාලිවලින්දල කිලෝමට 60ක් විතර වගේ දුරින් පිහිටලා තිබ්බත් බාලි යන ගොඩක් දෙනේ ලොම්බොක් යන්නේ නැහැ. සංඛ්‍යාත්මකව බැලුවොත් බාලි දූපතට වාර්ෂිකව මිලියන 6කට වඩා සංචාරක එනවා. හැබැයි ලොම්බොක් වලට එන්නේ ලක්ෂ 8ක් විතර වගේ ප්‍රමාණයක් විතරයි. ඉතින් මේ සංඛ්‍යාත් එක ගත්තම ගොඩක් දෙනෙක්ට මගහැරෙන සුන්දර සංචාරක ස්ථාන ගොඩක් තියෙනවා. මේ සෙන්ඩන් කිල් දියඇල්ල කියලා කියන්නේ එතනින් එකක් විතරයි. ඉන්දනීසියාව දෙවනයට ඔසම ගිනිකන්ද වනු මවුන්ට් රින්ජානි තියෙන්නෙත් ලොම්බොක් කළ. මේ ගිනිකන්ද පාමුල තියෙනවා සනාරෝ කියලා ගමක්. සෙනාරු ඉඳල විනාඩි 15ක් විතර කැලේ ඇතුළට ඇවිදගෙන යද්දි මේ අඩි 102ක් උස දියඇල්ල හම්බෙනවා.